අයිබෝන්න මම අද මම වීඩියෝ එකක් කරනවා ඉතාලම වෙනස් වීඩියෝ එකක්. මේ තියෙන්නේ හිරගෙදර ජෙයි අනුරාධපුර හිරගෙදර ලංකාවේ ප්‍රසිද්ධ හිරගෙදරක් 1867 තමයි මේ හිරගෙදර මේ කියන්නේ හදලා තියෙන්නේ සුද්දන්ගේ කාලේ. කෙසේ වෙතත් දැන් අද මේ හිරගෙවල් ගැන බොහෝ විට කතා කරන කාලයක්. මේ වෙනකොට විශාල වශයෙන් විවිධ දූෂණ චෝදනාවට ලක් වෙච්ච අය හිරගත වෙනවා රිමාන්ඩ් ගත වෙනවා. ඉතින් ඒ නිසා මේ පිළිබඳ විශාල රටේ මාතෘකාවක් තියෙනවා. ඇත්තටම මේ අපේ ලංකාවේ තියෙන සියලු සිරගෙවල් පිරලා තියෙන්නේ. මේ වෙනකොට පිරලා සමහරක් විට ඉන්න සංඛ්‍යාවට වගේ 10-15 ගුණයක් ඒව ඇතුලේ ඉන්නවා පැක් වෙලා හරි අමාරුවෙන් තමයි ඉන්නේ. දැන් මෙතන කතාව තමයි දැන් මිතා ඒ කාලේ දැන් 1867 මේ සිරගෙදර හැදුවට ඒ කාලේ මේ චෝදනාවලට ලක් වෙන පිරිස් බොහොම අඩුයි. දැන් ඔබට පේනවා මේ සිරගෙදර තියෙන ප්‍රමාණය ඔබට පේනවා. මේ තියෙන්නේ තාප්පේ. හරි? තව ඕන්න මීට එළියෙන් තවත් තාප්පයක් තිබුණා. දැන් ඒ තාප්පේ කඩලා දාලා තියෙන්නේ. ඉතින් බොහොම ටික දෙනෙක් අපි කියමු 10-15 දිනකට තමයි මේ හිරගෙවල් සීමා වුණේ 1980 ගණන් වෙනකම්ම. 80 ගණන් 1980 විතර වෙනකොට තමයි මේ හිරගෙදර අනුරාධපුරයේ තවත් ස්ථානයකට අරගෙන ගියේ. කෙසේ වෙතත් මේ වෙනකොට ලංකාවේ තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස්. ඉතින් මේ සිරගෙදර තමයි ඒ කාලේ බොහොම ප්‍රසිද්ධ චරිත මරුසිරා, පොඩි විජේ, කළුමල්ලි වැනි චරිත වලින් හෙබි අපරාධකරුවන් දාමිරිකයන් හිටියේ මේ හිරගේ ඇතුළේ. ඉතින් බොහොම අතලොස්සක්. අපිට මතකයි මරුසිරා ෆිල්ම් එකක් ගැහුවා, පොඩි විජේ කියන ෆිල්ම් එකක් ගැහුවා, චිත්‍රපටි ගැහුවා. ඉතින් ඒ කාලේ තිබෙන වෙනස්ම සංස්කෘතියක්. හැබැයි අද මේ වෙනකොට ලංකාවේ අපරාධ රැල්ල, දූෂිත රැල්ල පුරා ගිහිල්ලා තියෙන හිරගෙවල් මදි වෙලා අලුතෙන් හිරගෙවල් හදන්න වෙලක් තියෙනවා. ඒ තරම් දහස් ගාණක් මේ වෙනකොට හිරගෙවල් වල ඉන්නවා. එල්ලා මරීමේ නියමෙච්ච අය 1000 පැනලා 1000 ගාණ 2000 ගාණක් ඉන්නවා. කියන්නේ එල්ලා මරන්න නියමෙච්ච අය, මරණීය දඬුවම නියමෙච්ච අය. ඉතින් එහෙම කාලයක් තමයි රට සම්පූර්ණ වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් අපි මේ සිරගේ ඉස්සරහින් එහාට මෙහාට ගියපු අය පොඩි කාලේ ඉඳන් ඉතින් දැන් අපිට හිතා ගන්න පුළුවන් එතකොට ඒ කාලේ තිබ්බ රටේ තත්ත්වයයි දැන් තත්ත්වයයි කොච්චර වෙනස්ද කියලා මේ සිරගේ ප්‍රමාණය දිහා අපි බලනකොට. ඉතින් දැන් අපිට වෙලා තියෙනවා තව සිරගෙවල් හදන්න. මම හිතන්නේ ළඟදීම අනුරාධපුරේ දැනට තියෙන සිරගේ මදි වෙලා දැන්ට බලලා තියෙන ඔයාමඩු ප්‍රදේශයේ තව විශාල හිරගයක් හදන්න. ඉතින් රට දීලා තියෙන රට දීලා තියෙන කන ඒකෙන් කියන්නේ රටේ වර්තමාන තත්ත්වය සහ රටේ හොඳ නෙමෙයි. සිරගෙවල් වැඩි වෙනවා කියන්නේ සිරගෙවල් පිරෙනවා කියන්නේ රටේ නරක. ඉතින් මම හිතන්නේ අපේ පාලකයන්, අපේ ජනතාව, අපේ පූජ්‍ය පක්ෂ මේ සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කරලා සිරගෙවල් ගත වෙන එක, සිරගෙවල් පුරවන එක අඩු කරන්න එක තමයි අපේ කාර්යය විය යුත්තේ. මේ තරම් පොඩි සිරගෙදරක් අද දැවන්ත විශාල සිරගෙවල් බවට පත් වෙනවා. මේත් එක්කම අපිට මතකයි බෝගම්බර සිරගෙදර, ගාල්ල සිරගෙදර මෙහෙම බොහොම අතලසතම ලංකාවේ තිබුණේ. ඉතින් මේක ඉතිහාසගත වෙන සිරගයක්. මේකේ තමයි ඒ දවස්වල හිටපු දාමිරිකයෝ වැඩි හරියක් හිටියේ. මරුසිරා, පොඩි විජේ, කළුමල්ලි වගේ අය. මෙන්න බලාගන්න අනුරාධපුර සිරගෙදර.